ප්ලේබැක් ගැන කියලා දෙන වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක තමයි මේක. මම මේකදී පෙන්වන්නේ බැකින් ට්‍රැක්ස් ගැන. කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නා අපි කොහොමද රියසල් ට්‍රැක් එක මේකට දාගන්නේ, ඒවා කොහොමද මාකස් දාගන්නේ, ඇයි ඒවා කරන්නේ ඇතුළු සියලුම කොටස් ටික මගේ පළවෙනි වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒක බලලා ඉන්න මේක බලන්න කලින් මොකද නැත්තම් මේකේ දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඉතින් මෙතන අපි රියසල් එක්කදී කරපු ට්‍රැක් එකක් තියෙනවා. මම ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් එක ප්ලේ කරලා පෙන්නන්නම්. right. මේ ප්ලේ වෙන ඉන්ට්‍රොඩක්ෂන් එක මේ අපි බෑන්ඩ් එක ප්‍රැක්ටිස් ස්ටුඩියෝ එකේ ප්‍රැක්ටිස් කරපු ට්‍රැක් එක තමයි මේ තියෙන්නේ. ඒක තමයි පෙරිෆරල්ස් ට්‍රැක් එක මම කලින් වීඩියෝ එකේ කියලා දුන්න විදිහට. right. දැන් මම පෙන්නන්නම් මම මේ ට්‍රැක් එක පස්සේ මේකට ඇඩ් කරගත්ත බැකින් ට්‍රැක්ස් ටික. මේවා මම ක්‍රියේට් කරපුවා. ඉතින් අපි මේ සින්දුව ප්‍රැක්ටිස් කරද්දිම කතා වුණා අපි යටින් පොඩි මේකට ඇම්බියන්ස් ටිකක් දාමු සහ සවුන්ඩ් ඉෆෙක්ට්ස් දාමු කියලා. මම දාලා පෙන්නන්නම් ඉස්සලාම ඒ ට්‍රැක් දෙක. මෙන්න මේ ට්‍රැක් දෙක තමයි බැකින් ට්‍රැක්ස් විදිහට මම දැන් මේකට ඇඩ් කරලා තියෙන්නේ. මේක තමයි ෂෝ එකේදී ඇහෙන්නේ. හරි. දැන් අපි ওই දෙකම එකතු වුණාම බලමු ෂෝ එකේදී මිනිස්සුන්ට ඇහෙන විදිය බලමු අපි ඔඩියන්ස් එකට කොහොමද ඇහෙන්නේ. දැනට හිතාගන්න මේ තියෙන්නේ ප්‍රැක්ටිස් කරපු රෙෆරන්ස් ට්‍රැක් එක. මේක දැනට අපි ෂෝ එකේ ලයිව් බෑන්ඩ් එක ගැන ගහන එක කියලා හිතලා මේ ට්‍රැක් දෙකත් එක්ක අහලා බලන්න. right. ඔන්න ඔහොම තමයි ෂෝ එකේ වෙලාවදී මේ දෙකම එකතු වුණාම ඇහෙන්නේ. අපි දැන් මේ රියසල් ට්‍රැක් එක නම් මියුට් කරලා දානවා. ඊට පස්සේ අපි දැන් බෑන්ඩ් එකත් එක්ක ප්ලේ කරද්දී බෑන්ඩ් එකේ ප්ලේස්ලාට මේ ප්‍රොජෙක්ට් එක එන්නේ මෙන්න මේ විදිහට. හරි. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් බැකින් ට්‍රැක්ස් වලදී අපි වැඩිපුරම යොදාගන්නේ. ඇයි ඉතින් මේක අපි කීබෝඩ් එකකින් ප්ලේ කරන්නේ නැතුව මෙහෙම ට්‍රැක් එකක් විතර යොදාගන්නේ? හේතුව මේවා ඇවිල්ලා ඇම්බියන්ස්. මේක අපිට අවශ්‍ය නම් පුළුවන් මේක ට්‍රැක් දෙකක තියෙන අපිට ඕන මේක කීස් දෙකකට සාම්පල් කරගන්න පුළුවන්. නමුත් පුද්ගලික මං කීබෝඩිස් කෙනෙක් විදිහට මං කැමති නෑ ඔය වගේ සාම්පල් එකකට නිකන් අතෝබන් ඉඳලා මේ පැත්තෙන් මට ප්ලේ කරන්න පුළුවන් අනිත් දේවල් අතරින්න. ඊට වඩා මේන් එක අපි කීබෝඩ් එකේ මෙතනදී කෝඩ් බැකින් එකක් දෙන එක. මේක තමයි බැකින්ස් යන්න ඕන එක. අනිත් එක මේක කීබෝඩ් එකකින් දැම්මහම අපිට ෂෝ එකේ ඕන විතර වොලියම් කරගන්නත් අමාරුයි. මෙන්න මේ වගේ ඇම්බියන්ස් අපි කරන්නේ අපේ සවුන්ඩ් කාඩ් එකේ වෙනම අවුට්පුට් එකේ මික්සර් එකට යවලා තියෙන එකද. ඒතර මික්සරේ ඉන්න අපේ සවුන්ඩ් ඉන්ජිනියර්ට හරි පහසුයි බෑන්ඩ් එකත් එක්ක මේක ලස්සනට මික්ස් කරලා දෙන්න. ඉතින් බැකින් ට්‍රැක්ස් ගොඩක් වෙලාට මෙන්න මේ වගේ ඇම්බියන්ස් සහ සවුන්ඩ් ඉෆෙක්ට් කියන ඒවට අනිවාර්යෙන් ගොඩාක් බෑන්ඩ් යොදා ගන්නවා. එකකින් අපේ ලයිව් ප්ලේ කරන එක තවදුරටත් ලස්සන කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ වගේ ඇම්බියන්ස් විතරක් නෙවෙයි තව ලේයර්ස් ස්ප්ලිට් කරන ඒවා ඒ වගේ ගොඩාක් හාමනි නෝට්ස් වගේ දේවල් බැකින් ට්‍රැක්ස් වල යූස් කරනවා. ඉතින් බැකින් ට්‍රැක්ස් කියන්නේ නරක දෙයක් නෙවෙයි. බැකින් ට්‍රැක්ස් වලින් ප්ලේ කරන්නත් හොඳ මියුසික් නොලෙජ් එකක් තියෙන්න ඕනේ, ක්‍රියේටිව් වෙන්න ඕනේ. ඉතින් අපි ප්ලේ කරන දෙයට තව අලුතින් යමක් එකතු කරගන්න එක නේ ඒක කරන්නේ. ඉතින් ඒකටත් හොඳට ක්‍රියේටිව් වෙන්න ඕනේ සහ හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඉතින් මම මේ දලා හදාසක් තමයි පෙන්නුවේ. මම මේ පස්සේ කරන වීඩියෝ වලදී තවත් සින්දු කීපයක් දාලා පෙන්නන්න නම් ඒ වගේදී වෙන සවුන්ඩ් ඉෆෙක්ට්ස් සහ තව ලේයර්ස් වලින් කොහොමද ට්‍රැක් එකක් ෆිල් වෙන්නේ සහ ඒකේ ඇත්තම කතන්දරේ මොකක්ද කියලා මම ඊළඟ වීඩියෝ වලදී ඔයගොල්ලන්ට පෙන්නන්නම්.